ඇයි ඔබතුමාලා මේ උද්ඝෝෂණය කරන්නේ මොකද්ද මොඩියුල එපා කියලා කියන්නේ හේතුව? අපිට එපා මොඩියුල අපිට එපා මොඩියුල එපා කියන්නේ හේතුව මොකක්ද? මේ රට වනසන මේ මොඩියුල ක්‍රමය මේ රටින් අතුරුදහන් කරන්න ඕන. මේවා තියෙන්නේ අතු අරමුණු කූට උපක්‍රම. දැන් බලන්න සහෝදරයා 6 වසරේ පොතට මේ කියන්න ලැජ්ජයි. සෙක්ස් කියන දේ දානවද? මේවා මොඩියුල වල තියෙන්න ඕනද? එකේ එක්කනාගේ හිතවල තියෙන ආශාවන් ඉටරා ගන්න මේ මොඩියුල ක්‍රමය මේ විදිහට දෙනවනම් තමන්ගේ මනදොල සංසිඳවන්නට අපේ රටේ අධ්‍යාපනය මේ විදිහට පාවා දෙන්න බෑ. දැන් අපිට කෝ තරංගයක් මොඩියුල තිබෙන් පස්සේ ළමයිට කෝ ඉස්සරහට යන්න අවස්ථාවක් මේගොල්ලොන්ට දෙන්න බෑ. මේක තියෙන්නේ හුදේ මිනිස්සුන්ගේ මනදොල පිටවල චූටි ආශාවන් ඉටු කරා ගන්න. ඉතින් අපි කොහොමද මේ රටේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. මේ අධ්‍යාපනය තව දුරටත් ඉස්සරහට ගෙනියන්න නම් මොඩියුල ක්‍රමය අපිට එපා. අපි කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා චූටි ආශාවන් ඉටු කරා ගන්න යන මේ මොඩියුල ක්‍රමය රටෙන් අතුගාලා දැමිය යුතුයි කියන එකයි අපේ මතය වන්නේ. ඉතින් අපි නැවතත් කියනවා මේ පුංචි මනදොලවන් සංසිඳවා ගන්න මේ ගන්න ක්‍රියා මාර්ග වහාම වළක්වා ගත යුතුයි. මේ ක්‍රමය අකුලා ගත යුතුයි කියන එකයි අපේ මතය වෙන්නේ. දැන් 6 වසරේ පොඩි කෙනෙකුට ෆෝන් එකක් දෙන්න පුරුදු කරලා පස්සේ මේ අනාගතය සුරක්ෂිත වෙයි කියලා හිතනවද? එතකොට මෙච්චර කල් අපේ විභාග ක්‍රමයක් ආවා. මේකේ ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු හොඳ අය බිහි වුණා. එතකොට මොඩියුල ක්‍රමයේ තිබිලාද මේගොල්ලෝ බිහි වුණේ? එහෙනම් මේ හිටපු ගමන් මේ රජයට මේ මොකක්ද ආසාව හිටපු ගමන් මේ මොඩියුල කැලලක් අල්ලගන්න. එතකොට දැන් බලන්න හැම තැනම මිනිස්සු කියනවා පුංචි එකාට සෙක්ස් ගන්නන ක්‍රමයක් ඕනේ. අපේ කරන සම්ප්‍රදාය අපේ තිබ්බ සංස්කෘතිය වනසාලන ක්‍රමයක්ද සහෝදරයා ඕන. ඒ නිසා අපේ එකම මතය අපි කියන්නේ මොඩියුල එපා. මොඩියුල එපා. ලංකාවේ අධ්‍යාපන මොඩියුල දාන්න ඕන. ඒකයි අපි ඉල්ලීම නැවත කියනවා මොඩියුල අකුලාගත යුතුයි කියන එක අපි නැවත ප්‍රකාශ කරනවා සහෝදරයා මේ අවස්ථාවේ. ජය වේවා. මොඩියුල එපා. ජය වේවා. මොඩියුල එපා. ජය වේවා. මොඩියුල අපිට පේනවා ඇති මොඩියුල මේ එහා පැත්තේ ලොකු උද්ඝෝෂණයක් කරනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොඩියුල අවශ්‍ය නැහැ කියලා. නිදහස් මතධාරියෙක් විදිහට ඔබගේ මතය මොකක්ද මේ සම්බන්ධව? මොඩියුල වෙනකොට ഘോഷණ පැවැත්වෙනවා. ජනමාධ්‍ය ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් ප්‍රබල විදිහට සාකච්ඡා වෙනවා. මොඩියුල එපා, ප්‍රතිසංස්කරණ එපා. ඒ අතරේ තනින් ඇහෙනවා මේකේ වැදගත්කම ගැන. රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට දැනෙන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මේ රටේ සියලු ජනතාවගේ අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක් තමයි ශ්‍රේෂ්ඨයක් තමයි අධ්‍යාපනය. එහෙමනම් අධ්‍යාපනයෙන් තමයි පහුගිය දවස්වල අපි මහා ව්‍යසනයකට මුහුණ දුන්නා. මේ රට අවුරුදු 5ක් තිස්සේ මහා අර්බුද රාශියක් අස්සේ ගමන් කරන්නේ. ඒ තියදී ලෝක ප්‍රවණතා එක්ක මේ ගමන යන්න නම් මේ අර්බුද විසඳන්න නම් අධ්‍යාපනය තුලින් පමණයි මේ ගැටලු උත්තර හොයන්න තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ අවස්ථාවේ එළියට ආවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය ජනතා හඬක් විදිහට අධ්‍යාපනඥයින් විශ්ලේෂකයන් ලෝකයේ තියෙන තැනට යන්න නම් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියන අදහස මතවාදය කාලාන්තරයක් තිස්සේ මේ පොළේ තිබ්බා. එhmenan මේ එළියට ආපු ප්‍රතිසංස්කරණ මේ මොඩියුල කොහොමද මාතෘකාවක් වෙන්නේ? මේ රටේ අධ්‍යාපන පරිපාලනය අපි ආශ්‍රය කරන දැනුගතුන්ගෙන් දැනගත්ත ඇහැට දැනිච්ච කනට ඇහිච්ච ප්‍රවෘත්තිය තමයි මේක වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කරපු ගොඩනඟපු ව්‍යාපෘතියක් වැඩසටහනක්. එහෙම නැතුව මේක යම්කිසි පක්ෂයක ආණ්ඩුවක දේශපාලන කාර්යයක් නෙවෙයි. මේ වෙනේ ගොඩනැගිච්ච ආයතන තියෙනවා. එහෙමනම් කොහොමද මාතෘකාවක් ආවේ මාසයක් දින 30ක් 45ක් ඇතුළත මොඩියුල එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ එපා කියලා. අපිට තියෙන ප්‍රශ්න මේකයි. මේ මොඩියුල වල තියෙන අන්තර්ගතය පුංචි ළමයි මේ පොඩි දරුවා පවා විනාශ කරන මට්ටමට යනවා කියන කතාව තමයි පැතිර යන්නේ. ඒ සම්බන්ධව ඔබතුමාගේ මතය මොකක්ද? ඇත්ත කාරණේ මේ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. ඒක විශාල කාර්යයක්. වසර ගණනාවකට වරක් විෂයමාලා සංශෝධනයක් වෙනවා. විෂයමාලා සංශෝධනයක් වෙලා ප්‍රතිසංස්කරණයක් වලින් අඩිතාලම තියලා 6 වසර සඳහා විෂයන් 15ක් පාට පරිවර්තනය කරලා ඒ සඳහා සැලසුම් හදලා පරිපාලන විභාගයක් හදලා දැනුවත් කිරීම ගොඩනගලා විෂයෙන් විෂයට පුහුණුවීම් කරගෙන ගියා. ඉංග්‍රීසි භාෂාව සඳහා ගුරුවරුන් පෙළ ගැස්වීමට පුහුණු කිරීම සඳහා කරන වැඩමුළුවෙනුත් පස්සේ මේ පොතේ අන්තර්ගතව තිබ්බ ප්‍රායෝගික වැඩසටහනට අදාළ වෙබ් අඩවියක් එළියට කරලියට ගෙනෙන්න සිද්ධ වුණා. මෙන්න මේ දෝෂය මේක වරදක්. මේක යම්කිසි පුද්ගලයක්
කණ්ඩායමක් සැඟවුණු න්‍යාය පත්‍රයක් හෝ පුද්ගලික ක්‍රියාකාරීත්වයක් මතින් සිදුවන නම් ඒ සඳහා විවෘත විනිවිද පෙන්න පරීක්ෂණයක් ඔස්සේ දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් දක්වා හෝ අනාවරණය කර ගැනීම සඳහා අනිවාර්යෙන් විය යුතුයි. නමුත් එතෙක් කිසිම පාර්ශවයක් ප්‍රතිසංස්කරණ අනවශ්‍යයි හෝ මෙහි අන්තර්ගතය සංකල්පය විෂය අන්තර්ගතයන් පිළිබඳව හෝ වැඩසටහනේ ගමන් මාර්ගය පිළිබඳ කිසිදු විවේචනයක් තිබුණේ නැහැ. නමුත් මේ කාරණේ මුල් කොටගෙන එහෙම නැත්නම් අනිත් මොඩියුල තිබ්බ අක්ෂර වින්‍යාස සුළු වැරදි මුල් කරගෙන ප්‍රතිසංස්කරණයක් එපායයි හඬ නැගීම අතාර්ක සහ නොගැලපෙන ක්‍රියාවක් මේ අවස්ථාවේදී. ඔව් එතකොට දැන් මේ කියන කතාවත් එක්ක මේ මොඩියුල මේ කිරිසකගේ ආසාවන් ඉටු කරගන්න කරන ප්‍රතිසංස්කරණයක් කියන එක තමයි ගොඩක් අයගේ මතය වෙන්නේ. මොකද ඔබතුමාගේ ඒ සම්බන්ධව අදහස? මේ 6 වසර ඉංග්‍රීසි පෙළපතේ මොඩුලේ සඳහන් අර වෙබ් අඩවිය විවෘත කර බැලීමෙන් පසු ඔවුන් පෙන්වා දෙන ආකාරයට එය පරීක්ෂා කරපු සඳහන් කරනවා මේක යම්කිසි ලිංගික පැතිකඩක් ප්‍රචාරණය කරන ප්‍රවර්ධනය කරන අංශයකට දාලා වෙබ් සබදියක් වශයෙන්. එහෙමනම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙද්දී ඒක වෙනම කාරණයක්. නමුත් මෙය ජාතික අධ්‍යාපන ආයතනය තමයි මෙහි නියාමනය සම්පූර්ණයෙන්ම බාර අරගෙන මේක ක්‍රියාන්විතය ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවට පත් කරලා අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් පද්ධති ක්‍රියාත්මක කරවන්නේ. එසේනම් ඒ ආකල්පයෙන් ඒ ශක්තියෙන් ඒ නිමවෙන් බලනකොට ජාතික අධ්‍යාපන ආයතන සමන්විත වන්නේ ඉතා ප්‍රබුද්ධ විෂය ප්‍රවීණයින් ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පාසලේ දරුවා ළඟට ගොස් මේ කාර්ය ඉෂ්ට කරන සාමාන්‍ය ගුරුවරයා දක්වා සමාජික දරණ කමිටුවන්ගෙන් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව යම්කිසි තනි පුද්ගලයෙක්ගේ තනි කණ්ඩායමක ඒ වෙනින් ඔය කියන ලිංග ප්‍රවර්ධන කාර්ය සඳහා කැපෙච්ච පිරිසකගේ උමනාවක් මේ අතර අන්තර්ගත වුණාය කියන එක පිළිගත හැකි පදනමක් සහිත කතන්දරයක් නෙවෙයි. එතකොට මේ ක්‍රියාවලියට ගුරුවරු කැමැත්ත පළ කරලා තියෙනවා මොඩියුල හොඳයි කියලා. ඒ වගේම ගොඩක් අධ්‍යාපනවේදීන් මේ ක්‍රියාවලිය හොඳයි කියලා කියනවා. එහෙනම් කාටද මේ අවශ්‍ය මොඩියුල හකුලවන්නේ? මේ විශ්ව මාලා 15 වැඩි සංඛ්‍යාවකට මේකට පුහුණුවීම අවසන් කරලා ඉවරයි. ඒ සමස්ත ගුරුවරුන් ගත්තම වෘත්තීය සමිති නායකයන් මේනේ පෙනී ඉන්නවා. ඔය ගුරුවරුන් කුමන හෝ වෘත්තීය සමිතියක සමාජිකයින්. එහෙම නැත්නම් බහුතරයක් වෘත්තීය සමිතියක සමාජිකයින් නොවි තමන්ගේ වෘත්තීය වෙනුවෙන් පොදු වරගලෙන් පෙනී හිටපු වෘත්තීය භාවයක් තියෙන ගුරුවරු ලංකාවේ ඉන්නේ. මේ පුහුණුවීම සියල්ල අවසන් වෙද්දී කිසිම තැනක ගුරු සංවිධානයක් වෘත්තීය සමිතියක් තනි පුද්ගලයෙක් හෝ මේනෙන් විරුද්ධව හඬක් නැගුවේ නැහැ. නමුත් මේ වෙනුවෙන් විරුද්ධව හඬ නගන ප්‍රකාශ නිකුත් කරන පෙනී ඉන්න අය දිහා බලුවම අපිට පේනවා ඔවුන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් මොඩියුලේ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ රට ගමන් කරන මේ රටේ සැබෑ අවශ්‍යතාවය වෙනුවෙන් අනාගත පරපුර හැදීමට තියෙන පිරිසක් බිහි කිරීමට තියෙන අධ්‍යාපන විෂයදාර සම්බන්ධයෙන් දැනුමක් ඒ පිළිබඳ හැදෑරීමක් කළපු කණ්ඩායම්ද ඉන්නේ කියන එක. මොකද ඊටාම පැහැදිලි යම්කිසි උමනාවන් වෙනින් පෙනී සිටින කණ්ඩායම් දේශපාලන පක්ෂ වෘත්තීය සන්ධාන සහ වෙනස් සාමාන්‍ය පුද්ගලයන් හසුරන ආකාරයෙන්ම පේනවා මේක දැන් දඬමීමක් කරගෙන වෙනත් අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පාරක් කරගෙන තියෙන්නේ. ඔව් අපි අවසන් වශයෙන් අහනවා මේ කියන කතාවත් එක්ක වෙන රටවල් වල මේ මොඩියුල කියන தත්ත්වය තියෙනවද? ඒතර මොඩියුල නිසා ලෝකයේ අධ්‍යාපන දියුණු වෙලා රටවල් දියුණු වෙලා තියෙනවද? මොනවද මේකට තියෙන ආදර්ශ ඔබ දන්නා පරිදි? මේට පෙර විෂයමාලා සංශෝධනයේදීත් ඒ කරපු සංශෝධනයේදී උත්සාහ කරේ ශිෂ්‍ය මූලික අධ්‍යාපනයක් ගෙන යන්න. එතනත් ඔබට ගිහිල්ලා ප්‍රායෝගික වැඩසටහන් සහිතව ලෝකයේ තියෙන ක්‍රියාකාරකම් අනුබද්ධ කරගනිමින් ආර්දාසන කරගනිමින් අපේ තියෙන සම්පත් භාවිතා කරගනිමින් ලංකාවේ ආර්ථිකය අද තියෙන ග්‍රාමීය ආර්ථිකයට අපනයනයට මේ මුදල් සංසරණ දීප ව්‍යාප්තව ඒක රට පුරාම එක්තැනකට ගෙනෙන්න අවශ්‍ය වැඩසටහන් රසක් නිර්මාණය කළ හැකි වැඩ කර හැකි දරපරපුරක් තමයි මේ හරිය නිර්මාණය කරන්න උත්සාහ කරගන්නේ. අධ්‍යාපනයක ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි විශිෂ්ටත්වය කරා යොමු කිරීම. එහෙනම් අධ්‍යාපනයේදී විශිෂ්ටත්වයන් වශයෙන් අර විෂයන් අධ්‍යයනය කරලා අර ශාස්ත්‍රීයඥයන් ගොඩනැගීමේ කාර්යභාරයට කිසිම හානියක් නැහැ. ඇයි මෙහෙම කියන්නේ? හර විෂයන් එක්ක අධ්‍යාපනය ලැබලා තමන්ගේ විශිෂ්ටත්වය ප්‍රගුණ කරමින් ඉදිරියට යන ශාස්ත්‍රීය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, විද්‍යාඥයන්, විශේෂඥයන්, දාර්ශනිකයන් බිහි කර අන්සර් යන අයට මේකෙන් තවදුරටත් ඕන් ගමන් කරද්දී අති බහුතරයක් විදිහට මැදින් නවතින පහළට ගමන් කරන අය නිෂ්පාදනයට දායක වෙමින් නව වෘත්තීයන්ට යොමු වෙමින් ලෝකයේ අවශ්‍යතා අවකාශ දිනා ගනිමින් තාක්ෂණය භාවිතා කරමින් නව දේවල් කරමින් ව්‍යවසායකයන් වෙමින් ඔවුන් තමන්ගේ පවුලේ රටේ ආර්ථිකය සමාජීය තත්ත්වය
දියුණු අත්පත් කර ගැනීම මූලික කරගනින් තමයි අනිත් අර විශේෂයෙන්ම මේකේ සියලු කණ්ඩායම් වලට අධ්‍යාපනය අවසන් වන විට මාර්ගයක් ගොඩනැගීම ඉතා ශක්තිමත් පදනමක් බවට මේ හරහා නිර්මාණය කර හැකියි. මොකද දරුවන් තුල තියෙන නිපුණතාවයන් ශක්තියින් එළියට ගන්න එකත් ඒවා වර්ධනය කර ගන්න එකත් Tamanට අවශ්‍ය මානය දිශාව ගමන් කළ හැකි ශේෂ්ත්‍රය හඳුනා ගැනීමට අවස්ථාව යොමු කිරීමත් ලෝකයේ තියෙනවා. අන්න ඒ ප්‍රායෝගිකත්වයට මාර්ගය මේ තුලින් බිහි වෙනවා. ඔව් එතකොට දැන් ඔය කියන තරංකාරී විභාග ක්‍රමය අහිමි වුණොත් ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ඒ කියන්නේ මේ ගම්වල ඉන්න ග්‍රාමීය අන්ත අසරණ මිනිස්සුන්ට මේ මොඩියුල් ක්‍රමෙන් ඉස්සරහට එන්න අවස්ථාවක් තියෙනවද? එහෙම මාර්ගය සැකසෙයිද? ඉතින් එහෙමත් චෝදනාවක් තියෙනවා මේ ක්‍රමය නිසා ගමේ මිනිස්සුන්ට ගමේ දරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා කියන. මේක තුල කිසිසේත්ම විභාග ක්‍රමය අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් විභාග වලින් තොරව වසර 3ක් 6 පන්ති ඉඳලා 9ට යනකම් අධ්‍යයනය ලබනවා. විෂයන් 15 ඇතුලේ හර විෂයන් 6කුත් එක්ක හොඳ අධ්‍යාපන ලබාන ගිහිල්ලා අර 9 පන්තියේ තියෙන විභාගයෙන් පස්සේ විශේෂත්වයේ ශාස්ත්‍රීය අධ්‍යාපන පිරිසක් යොමු වෙද්දී සමස්ත අපේ අධ්‍යාපනය ඔබට පේනවා අද කඩාහැල්ල ඉතුරු වෙච්ච පිරිසක්. ඔවුන් රටට බරක් සමහර වෙලාවට මහ ව්‍යසනයන්ට අනවශ්‍ය ගමන් මාර්ග ගොස් රටට ප්‍රශ්නයක් වන පිරිස ඔවුන් සාර්ථක ජීවිත බවට පත් කළා. මේ රටේ ආර්ථිකයට සහ සමාජීය සංවර්ධන අවශ්‍ය පාදක පුද්ගලයන් දක්ෂයින් හැකියාවෙන් පිරිපුන් උපයා ගැනීම ශක්තියින් වර්ධනය කරන වැඩ පිළිලක් මේක තියෙන. ඒ නිසා මේ තමයි සංවර්ධනයේ ගමේ තියෙන ශක්තිය, ගමේ තියෙන ව්‍යවසායයට, ගමේ තියෙන ඉඩමට, ගමේ තියෙන හරකා බාලනට, ගමේ තියෙන ශක්තියින් කර්මාන්ත ශාලාවට ඔවුන් තවදුරටත් කම්කරුවෙක් කාර්මිකයෙක් නොවි ඔවුන් ව්‍යවසායකයෙක් නව නිපැයුම්කරුවෙක් එක්ක ලෝකයට ගමන් කළ හැකි ලෝකයේ ගණනුන කරන පුද්ගලයෙක් බිහි කිරීම මෙතන තියෙන්නේ. මේ නිසා අර පරණ අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයෙන් පමණ ජයග්‍රහණය කළ ලෝකයේ ජයග්‍රහණය කරද්දී ගමරට අතෑරලා යද්දී රටේ එක නගරයක දෙක සීමා වෙලා ඉහළින් මැජ වෙද්දී අර තනි වෙච්ච හුදකලා වෙච්ච අධ්‍යාපනයේ වෙනුවට මේ තුලින් අර විභාග රටාවෙන් යම්කිසි පසුබෑමකට පත් වෙන දරුවන් මේ තුලින් ගොඩනගා ගන්නවා තමන්ගේ ශක්තියෙන් ගොඩනගා ගන්න ඒ අනුසාරයෙන් ඉහළට එන ජීවිතයක්. ඒ සඳහා උපදිනමයි තියෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ගත්තත් ওই විභාග අසමත් විභාග වලින් එහාට මෙහාට වෙච්ච අය තමයි ලෝකයේ දිනුවේ රට දිනුවේ මහා ව්‍යවසායකයෝ නිර්මාණකරුවෝ බවට පත් උනේ. ඒ නිසා මේ අධ්‍යාපනයේ මේ සියලුම අංශ අර විශිෂ්ටත්වයට යන වගේම සියල්ල ආරක්ෂා කරන සියල්ලට අවස්ථාව උදා කර දෙන ක්‍රමවේදයක් මේක ඇතුලේ තියෙනවා. ඔව් ඔබතුමාලාගේ අදහස වෙන්නේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ රටට අනිවාර්යෙන් සිදුවිය යුතුයි කියලාද නොවිය යුතුයි කියලාද? අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ විය යුතුයි කියන සමස්ත සමාජීය මතවාදයත් එක්ක අපි ඉන්නවා. ඒකට යම්කිසි වෙලකින් අත දාලා තියෙනවා. මේ කරගෙන යද්දී යම්කිසි ගැටලු විනාශ කළ යුතු තැන් විවිධ සංශෝධන අවශ්‍යතයි හැඳෙන්න පුළුවන් මේක ගලාගෙන යද්දී. ඒක ගුරුවරයාට, දෙමාපියාට, දරුවාට, අධ්‍යාපනඥයාට මේක අවසානයේ මොකද පරීක්ෂණයක් නෙවෙයි. නමුත් මේ තුලින් උකහා ගන්නා දේ තුල ගමන් කිරීමේදී සිද්ධ වෙන පුංචි දෝෂ සංශෝධනය කරගන්නමින් තමයි නිවැරදි තත්ත්වයටපත් වෙන්න ඕන. එකවරම 100% සාර්ථක වන ස්ථානවලට කිසිම පරීක්ෂණයක් කිසිම ගමනක් ලෝකෙ ගිහිල්ලා නැහැ. එහෙනම් මෙයත් සංශෝධනය කරගවෙයින් අවබෝධ කරගනින් වෙනස් කරගමින් යතුයි. නමුත් වෙනසක් සඳහා අත තැබීම ආරම්භය ගැනීම හොඳ පියවරක්. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ ඒ අදහසට. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා නව ප්‍රතිසංස්කරණ අධ්‍යාපනයට අවශ්‍යයි රටක් ගොඩනගෙන්න මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි කියන බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් ඔබතුමාට මොකද්ද මේ පිළිබඳ දක්වන්න තියෙන අදහස? කන්නගර මහත්තයාගේ විප්ලවයක් නිදහස් අධ්‍යාපන විප්ලවයක් නම් ඒ විප්ලවයේ දරුවෝ තමයි අද මේ රටේ සමාජයේ සියලු ස්තර ජයග්‍රහණය කරලා තියෙන්නේ. නමුත් ඒ ප්‍රතිසංස්කරණයේදීවත් විවාදාත්මක අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ මත තිබෙන්නේ නැහැ. ඒ නිසා එහෙනම් මේකෙන් පස්සේ අපට දැඩි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යා යුතුමයි. මේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි විෂයමාලා සංශෝධනයකින් හැංගවෙච්ච පුංචි මාවතක් විතරයි. එහෙනම් ඒ දැවැන්ත ප්‍රතිසංස්කරණ අත තබමින් මේ රට ඉහළට ගෙන යාමට නම් මේ තුල ඉඳිමින් වැඩ කටයුතු සියල්ල හඳුනා ගනිමින් න්‍යායතු ගමනක් යා යුතුයි. එසේ වෙනස් වූ පමණයි පරිණාමවාදයේදී ජීවත් රැකගෙන අදවන ජීවත් වෙන සතුන් බවට පත් උනේ ශක්තිමත්ම ජීවියාවත් බුද්ධියෙන් අඩිම ජීවියාවත් නෙවෙයි ගැළපෙන පරිසරයට අනුවර්තනය වෙච්ච වෙනස් වෙවි ගමන් ගිය ජීවීන් පමණයි. එහෙනම් මේ ලෝකයේ ජයග්‍රහණය කරන්නට පෘථිවි මානයක් විදිහට කෙලින් හිට ගන්නට ලෝකේ ප්‍රවණතා හරුවේ වෙනස් වෙන චරිත ජීවිත බවට පත් කරනම් නව ප්‍රතිසංස්කරණ ඔස්සේ ගමන් කළ යුතුයි සියලු ශේෂ්ත්‍රයන්. බොහොම ස්තුතියි ඔබතුමාට ඒ දැක්වූ විද්වත් අදහස් වලට.
ශක්තිමත්වත් ඒ වගේම බුද්ධිමත්වත් මානවයා නෙවෙයි ඉදිරියට ගියේ අවශ්‍ය විදිහට වෙනස් වෙලා පරිණාමයට ගියපු ඒ මානවයා විදිහට. ඉතින් ඒ හරබර අදහසට අපි ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා එක්ස්ප්ලෝරා මීඩියා ටීම් එක විදිහට. දැන් ඔබතුමාලා මොකද්ද මේ ප්‍රතිසංස්කරණ ඕන කියලා පාර කෑ ගන්න? ඕන. මොඩියුල ප්‍රතිසංස්කරණ ඕන කියලා ඔබතුමාලා යන්නේ. ඉස්සෙල්ලා දැන් එපා කියවනේ ප්‍රතිසංස්කරණ. ඇත්තටම සහෝදරයා අපි ඒ ගැන දුක් වෙනවා. අපි හිතලා බලනකොට අපි තේරෙනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනසක් විය යුතුයි කියලා. ඔව් කොතනද වෙනසක් වෙන්න ඕන කියලා ඔබතුමා හිතන්නේ? ඇත්තටම දැන් ඔබතුමාලා ඉස්සෙල්ලා උද්ඝෝෂණය කරනවා. දැන් ඔබතුමාලා මේ වෙලාවේ ප්‍රතිසංස්කරණ ඕන කියලා කියනවා. මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? ඔව් ඒකට අපි සමා වෙන්න ඕන. අපි එක එක මත පෙන්වීම මත එක එක හේතු මත න්‍යාය පත්‍රයන් මත කඩේ ගියා කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි අද කියනවා ලෝකේ හැම රටක්ම දියුණු වෙලා තියෙනවා. ලෝකේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. කුමන හෝ තැනක වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපිට ඕන කියන එක අපිට දැන් හැංගිලා තියෙනවා. ඒ නිසා අපි හොඳට ඇහුවා ඉස්සල්ලා අර කරපු පැහැදිලිම ඔබතුමාගේ මාධ්‍ය කණ්ඩායම් මගින්. ඇත්තටම අපි ඒක අහලා අපිට පැහැදුනා අපේ අධ්‍යාපන ක්‍රමය කොච්චර වෙනස් වෙන්න ඕනද? ලෝකේ කොච්චර දුර ගිහිල්ලා තියෙනවද? ඒ දුර ගිහිල්ලා තියෙන දේ සිදු වුණේ අධ්‍යාපන ක්‍රමයෙන් කියන එක අපිට පැහැදිලි වුණා. ඒ නිසා අපි ඕන් එක්ක එකතු වෙලා අපි කියනවා ගුරුවරු කැමති නම්, පාසල් කැමති නම්, බොහෝ විද්වතුන් කැමති නම් රටකට අවශ්‍යයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ඉතින් අපි නැවත කියනවා මොඩියුල එපා නෙවෙයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒකේ උනන් නැති දේවල් තියෙනවා නම් ඉවත් කරලා අවශ්‍ය දේ පමණක් අරන් එකවර රටක් ගොඩනගන්න බෑ. මේ අධ්‍යාපන ක්‍රමය නව විදියට වෙනස් වෙලා මේ මොඩියුල ක්‍රමය අවශ්‍යයි කියන එක අපි නැවත හැමෝගෙම ඉල්ලා සිටිනවා. ගුරුවරු කැමති නම්, පාසල් කැමති නම්, බලධාරීන් කැමති නම් මේක කරන්න බැරි. ඇයි? මේක හකුලා ගැනීම නෙවෙයි කරන්න ඕන. රටක අධ්‍යාපනය තමයි රටක පැවැත්ම. එහෙමනම් ඒ වෙනුවෙන් අපි නැවත ඉල්ලනවා මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක තමයි අපි නැවත ඔබ හැමගෙම ඉල්ලා සිටින්නේ. නැවත කියනවා රටක් ගොඩනගන්න නම් නව අධ්‍යාපනයක්, නව ප්‍රතිසංස්කරණයක් රටකට අවශ්‍යයි, මොඩියුල අවශ්‍යයි කියන එක අපි ඔබ හැමෝගෙම ඉස්සරහා බය නැතුව ප්‍රකාශ කර සිටිනවා. මොඩියුල නෙවෙයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒක මොඩියුල නම් ඒකත් අවශ්‍යයි. නැවත කියන රටක් ගොඩනගන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව අපි තරයේ මේ වෙලාවේ කෑ ගහලා හැමෝටම කියනවා. එක්ස්ප්ලෝරා අපි අද කල්පනා කරා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් එක්ක රටේ තියෙන දෙපැත්ත ගැන කතා කරන්න. එක පැත්තකින් කතා කරනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. තව පැත්තකින් කතා කරනවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නැහැ කියලා. මේක සමාජගත වෙච්ච වචන තමයි මොඩියුල්. ඇත්තටම මේ මොඩියුල් කතාව මොකක්ද කියන එකේ සාරය හොයා බලන්න එක්ස්ප්ලෝරා අපි එක් විද්‍යාර්ථයෙක් හොයාගෙන ගියා. ඔහු හරි ගැඹුරු දර්ශනයක් තියෙන හොඳ අධ්‍යයනය කරන විද්‍යාර්ථයෙක්. ඉතින් අපි ඔහුගේ අදහස එක තමයි අද එක්ස්ප්ලෝරා අපේ පරීක්ෂණය කරේ. එක්ස්ප්ලෝරා අපි ගවේෂකයෝ. ඉතින් අධ්‍යාපනයකදී වෙනස්කම් අවශ්‍යද? මේ මොඩියුල ක්‍රමේ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යද නැද්ද කියන එක අපි එතෙන්දි හිතලා බලන්න ඔබට අවස්ථාව ලබා දුන්නා. මේක කාටවත් උපහාසයක්, අපහාසයක්, විවේචනයක්, ਵਿਚාරයක් නෙවෙයි. ස්වාධීන ස්වාබැලීමක්. ඇත්තටම අපි දන්න දෙයක් තමයි ලෝකයේ ඉස්සරහට ගියේ හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුලින්. අපි කතා කරන්නේ ලංකාව හොඳ මට්ටමට යන්න නම් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන එක තමයි අපේ මතය. එහෙනම් එක්ස්ප්ලෝරා අපි ඔබට අවස්ථාව තියෙනවා හිතන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක වැදගත්කම ඔබට දැනෙනවද? ඔබට දැනෙන්නේ නැද්ද? ඒ වෙනස් විය යුතුද? ඒ වෙනස් විය යුතු නැද්ද කියන එක හිතන්න අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. හැබැයි එකක් කිවිය යුතුයි. මේ ලෝකේ ඉස්සරහට ගියේ ශක්තිමත්ව බුද්ධිමත්ව ගෙනා නෙවෙයි, අවශ්‍යතාවය මත වෙනස් වෙලා ඉදිරියට ගියපු ගෙනා තමයි මේ ලෝකය වෙනස් කරේ කියන එක කියමින් එක්ස්ප්ලෝරා අපේ මොඩියුල කතාව මෙතනින් ඔබ හමුවේ තබනවා. බොහොම ස්තුතියි.